ප්‍රාදේශීය සභාවක අතුරු ව්‍යවස්ථා සෑදීමේ බලය වීඩියෝ අංක 3. ප්‍රාදේශීය සභා පනතේ 124 වන වගන්තිය. මේ වගන්තිය යටතේ කියවෙන්නේ මේ පනත යටතේ සාදන ලද සියලුම අතුරු ව්‍යවස්ථාවල පිටපත් ඒ අතුරු ව්‍යවස්ථා සකස් කරන්නේ යම් පළාත් පාලන ආයතනයක්ද එම පළාත් පාලන ආයතනය තුලද එහෙම නැත්නම් එම පළාත් පාලනයේ අයත් වන්නා වූ දිස්ත්‍රික්කයේ සහකාර කොමසාරිස්වරයාගේ කාර්යාලයද එම පළාත් පාලන ආයතනය අයත් වන්නා වූ පළාතේ කොමසාරිස්වරයාගේ පළාත් පාලන කොමසාරිස්වරයාගේ කාර්යාලයද තබා ගත යුතු බවයි. එසේම ඒවා මහජනතාවට පරීක්ෂා කිරීමටත් පිටපත් මිලදී ගැනීමටත් අවස්ථාව සලසා තිබිය යුතු බව මෙම වගන්තියෙන් කියවෙනවා. ප්‍රාදේශීය සභා පනතේ 125 වන වගන්තිය. 125 වන වගන්තියෙන් කියවෙන්නේ මේ පනත යටතේ සාදනු ලබන සෑම අතුරු ව්‍යවස්ථාවක්ම 123 වන වගන්තිය යටතේ පළාතේ ගරු විශේෂ අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන එම අනුමැතිය පිළිබඳ නිවේදනයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව හැකියතාක් ඉක්මනින් එකී අතුරු ව්‍යවස්ථාවට අවසර නොදීම නොකරන ලෙසට වූ යෝජනාවක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. මෙහිදී පාර්ලිමේන්තුව යන වර්තමානයේ අදාළ පළාත් සභාව වශයෙන් සැලකීමට 1989 අංක 12 දරන පළාත් සභා ආනුෂාංගික විධිවිධාන පනතේ දෙවන වගන්තියේ 3 වන උපවගන්තියෙන් බලය ලැබිලා තියෙනවා. ඒ අනුව පළාත් සභාවට ඉදිරිපත් වන යෝජනාව සම්බන්ධයෙන් පළාත් සභා යෝජනා සම්මතයක් මගින් සංශෝධනයක් හෝ පරිචින්න හෝ කළ හැකියි. පළාත් සභාව මගින් පරිචින්න කිරීම හෝ සංශෝධනය කිරීමේ නිවේදනයක් ඒ අනුව නොපමාව ගැසට් පත්‍රයේ පළ කළ යුතුයි. ඒ කියන සංශෝධනය හෝ පරිචින්න කිරීම ගැසට් පත්‍රයේ පළ කළ දින සිට තමයි බලාත්මක වන්නේ. ඊට පෙර මෙම අතුරු ව්‍යවස්ථාව සම්මත කරගන්නා පළාත් පාලන ආයතනයේ විසින් අතුරු ව්‍යවස්ථාව උපයෝගී කරගෙන කර ඇති කටයුතු වලට හා ආරම්භ කර ඇති නීති කටයුතු වලට ඉන් හානියක් නොවිය යුතු බව මේ වගන්තියෙන් කියවෙනවා.